පින්වතුනි කුඹුරුවක් කරයක් වගා කළා. වීමලු 60ක් 70ක් අරගෙන බොල් මල්ලක් දැක්කට ඒ බොල් මල්ල දිහා දකින්න යන්න එපා. දකින්න මොකද? අර වීමලු ටික දිහා දකින්න. නමුත් කරුමක්කාරකමට පේන්නෙම බොල් මලු ටික. ඒ බොල්ම පොළපොලා ගන්නවා ඉස්සරහට ෆෙන්. දැකලා නැද්ද? අන්තර්ජාලයේදී හැමතිස්සෙම දකින්න හම්බෙන්නේ ඒව නෙමෙයිද ෆෙන්? අපි ඔබට කියන්නේ කේ අන්තර්ජාලයේ කුණුහරුප බැලුවක් කමන්නේ ඒව බලන්න එපා. කුණුහරුප බැලුවාම ඕක බේර ගන්න පුළුවන්. නමුත් අරව බලලා ඔළුව ගහලා ගියොත් එහෙම පින්ගතනේ අප හැදුනොත් එහෙම යම් විදියක පින්ගතනේ බොල් දැකලා වීගෙන අප හැදුනොත් බත් කන්න නැතුව මෙරිලා යනවනේ පින්ගතනේ. ඒක මහා අපරාධයක්. ඒක කරගන්න එපා ජීවිතේට කවදාවත්. බොල් පොළපොලා ගන්න එපා පින්ගතනේ. ඒ අනුවණයාගේ වැඩක්, අඥානයාගේ වැඩක් පින්ගතනේ. බොල් පොළපොලා ඉස්සරහට ගන්න. ඔබ දකින්න වී මේ උතුම් ශාසනයේ එදා ඉඳලා අද දක්වා පින්ගතනේ මහා පුදුම මෙහෙවරක් කරපු පිරිසක් හිටියේ. එක එක જાතියෙන් අපි ඔය අහන නංගන් ඔය අහන නන් ටිකනේ අපි දන්නේ පින්ගතනේ. අපි අහන්න නැති නම් කොච්චර තියෙනවද? ඒ අහන්න නැති නම් පින්ගතනේ එදා ඉඳලා අද මේ දක්වාම අහපු නැති නම් ඔය කියපු හැමෝම පින්වතුනි මේ සිව්වනක් පිරිස කියන පිරිස මේ බුද්ධ ශාසනයේ හොබෝමින් ඉස්සරහට ආව පින්වතුනි ඒ හැමෝටම බුද්ධේ අවිච්ඡප්පසාදෝ ධම්මේ අවිච්ඡප්පසාදෝ සංඝේ අවිච්ඡප්පසාදෝ කියන ස්වභාවය තිබුණා පින්. ඒ වගේම තමයි පින්වතුනි ආර්යකාන්ත සීලේ පිහිටලා හිටියා. සමාදන් වෙලා නෙමෙයි. ඔය කියන සිව්වනක් පිරිස ආර්යකාන්ත සීලේ පිහිටලා හිටියා පින්වතුනි. ආර්යකාන්ත සීලේ පිහිටන්න බෑ පින්වතුනි. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙකුට හැරෙන්න වෙන කාට